මධ්‍යසාර සහ ජලය මිශ්‍ර කරලා මිශ්‍රණයක් හදලා තියෙනවා. මිශ්‍රණයේ සාපේක්ෂ ඝනත්වය අපිට දීලා තියෙනවා. මේ ප්‍රශ්نين අහන්නේ මිශ්‍ර කරපු මධ්‍යසාර සහ ජලය අතර පරිමාණුපාතය. ප්‍රශ්නයට උත්තරය ගන්න කලින් මම මේක සම්බන්ධ සිද්ධාන්ත කරුණු කීපයක් කියලා ඉන්නම්. අපි සලකමු ද්‍රව දෙකක් ඝනත්ව ρ1 හා ρ2. ρ1 ρ2. අපි සලකමු මේ වගේ ස්කන්ධ m1 m2. ඒ වගේම පරිමා v1 v2. මිශ්‍රණය හදද්දී මේ ද්‍රව දෙකේ සමාන ස්කන්ධ මිශ්‍ර කරා නම් ඒ කියන්නේ m1 සමානයි m2 නම් මිශ්‍රණයේ ඝනත්වය වෙන්නේ 2යි ρ1 ρ2 බෙදීම ρ1 ධන ρ2. හරි. ඒ වගේම මිශ්‍රණය හදද්දී සමාන පරිමා මිශ්‍ර කරා නම් ඒ කියන්නේ v1 සමානයි v2 නම් මිශ්‍රණයේ ඝනත්වය වෙන්නේ ρ1 ධන ρ2 බෙදීම 2. හරි. එතකොට මේ කරුණ සිද්ධාන්ත පන්තියේදී ඉගෙනගෙන ඇති. උදාහරණයක් විදිහට හිතමු අපි ද්‍රව දෙකක්. හිතන්න එකක සාපේක්ෂ ඝනත්වය 1යි. අනිත් ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය 1.4යි. මේ ද්‍රව දෙක හොඳින් මිශ්‍ර වෙන ද්‍රව දෙකක්. මිශ්‍ර කිරීමේදී ස්කන්ධ පරිමාණ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ දෙකේ සමාන පරිමාණ මිශ්‍ර කරා නම් මේ ද්‍රව දෙකේ සමාන පරිමාණ මිශ්‍ර කරා නම් ඒ කියන්නේ පරිමාත්‍ර අනුපාතය 1:1 නම් මිශ්‍රණයේ ඝනත්වය වෙන්න ඕන 1.2ක්. මේ අතරමැද අගය. හරි. තව උදාහරණයක් විදිහට එක ද්‍රවයක් 0.8යි නම් අනිත් ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය 1යි නම් සමාන පරිමාණ මිශ්‍ර කරා නම් මිශ්‍රණයේ සාපේක්ෂ ඝනත්වය වෙන්න ඕන 0.9ක්. හරි. හරි. අපි දැන් බලමු මේ ගාන දීපු දත්ත දිහා. මධ්‍යසාර සහ ජලය තියෙන්නේ. ඒතර මධ්‍යසාර වල සාපේක්ෂ ඝනත්වය වෙන්නේ 0.75යි. ජලයේ සාපේක්ෂ ඝනත්වය 1යි. මිශ්‍රණයේ ඝනත්වය අවිල තියෙන්නේ 0.8ක්. එතකොට මේ 0.8 කියන එක වඩා ආසන්න වෙන්නේ 0.75ට. ඒ කියන්නේ මධ්‍යසාරවල සාපේක්ෂ ඝනත්වයට. ඒතර පරිමාණුපාතය සලකද්දී අපිට කියන්න පුළුවන් මේ මිශ්‍රණයේ වැඩිපුර පරිමාවක් තියෙන්නේ මධ්‍යසාර. මොකද 0.8 වඩා ආසන්න වෙන්නේ මධ්‍යසාරවල සාපේක්ෂ ඝනත්වයට. එහෙනම් පරිමාව සලකද්දී වැඩි පරිමාවක් ඇවිත් තියෙන්නේ මධ්‍යසාර වලින්. එහෙනම් මිශ්‍රණයේ වැඩි පරිමාවක් තියෙන්න ඕන මධ්‍යසාර. හරි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ පිළිතුරු ඉවත් කරන්න පුළුවන්. හරි. අපි දැන් මේ ගණන හදමු බලමු මිශ්‍රණයේ ඝනත්වය කොහොමද ගන්න පුළුවන් කියලා. අපි දන්නවා මිශ්‍රණයක ඝනත්වය ගන්න පුළුවන්. ඒ මිශ්‍රණයේ මුළු ස්කන්ධය බෙදන්න ඕන ඒ මිශ්‍රණයේ මුළු පරිමාවෙන්. එතකොට මෙතන මිශ්‍රණයේ සාපේක්ෂ ඝනත්වය වෙන්නේ 0.8ක්. එහෙනම් මිශ්‍රණයේ ඝනත්වය ලියන්න පුළුවන් 0.8යි ρW කියලා. මොකද ඝනත්වය කියන්නේ සාපේක්ෂ ඝනත්වය වැඩි කිරීම ජලයේ ඝනත්වය. ρW කියලා මම ගත්ත ජලයේ ඝනත්වය. හරි. මිශ්‍රණයේ මුළු ස්කන්ධය ලියන්න පුළුවන් m1 ධන m2. අපි හිතමු මධ්‍යසාර ස්කන්ධ m1 ජලයේ ස්කන්ධ m2. ඒ වගේම මධ්‍යසාර පරිමා v1 ජලයේ පරිමා v2. එන මුළු පරිමා වෙන්නේ v1 ධන v2. හරි. මෙතනදී මෙන්න මේ ස්කන්ධය මට ලියන්න පුළුවන් ඝනත්වය වැඩි කිරීම පරිමා විදියට. ස්කන්ධය කියන්නේ ඝනත්වය වැඩි කිරීම පරිමාව. එහෙනම් මධ්‍යසාර ස්කන්ධය කියන්නේ මධ්‍යසාර ඝනත්වය වෙන්නේ 0.75යි ρW. ඒක වැඩි කරනවා පරිමාවෙන් v1. ජලය ස්කන්ධය ලියන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය 1යි ρW v2. මුළු පරිමාව වෙන්නේ v1 ධන v2. හරි. මෙතන ρW අයින් කරන්න පුළුවන් හැම පදයේම ρW තියෙනවා. හරි. මෙතනින් එනවා 0.8යි v1 ධන 0.8යි v2 සමාන වෙනවා 0.75යි v1 ධන v2. හරි. මෙතනින් එනවා
0.5යි v1 සමානයි 0.2යි v2. එහෙනම් v1 බෙදීම v2 කියන්නේ 0.2 බෙදීම 0.5ක්. ඒ කියන්නේ 4ක්. එහෙනම් v1ට v2 අනුපාතය ලියන්න පුළුවන් 4ට 1ක්.